ගොඩක් වෙලාවට අම්මා තමයි එහෙම වෙන්නේ. එහෙම නැත්තම් තාත්තට වෙන්න පුළුවන්, ආච්චිට වෙන්න පුළුවන්. අර එක්කෙනෙක් හැම වෙලේම ළඟ ඉඳගෙන ඉන්නවා කියලා දැනෙන්න දෙන එක මේ හැම දේ තුලින්ම. ඒ වගේම බබා චූටි කාලේ අඬනකොට ටක් ගාලා ගිහිල්ලා නලවලා බඩගිනි වෙලාද, චූ දාලාද නැත්තම් බඩේ අමාරුවක් ඇවිල්ලාද කියලා ළඟට ගිහිල්ලා ඇයි පැටියෝ කියලා අහලා ඒ නලවන මේ හැම දෙයින්ම තමයි දරුවා චුටි තේරුම් ගන්නේ මම සේෆ්, මම ආරක්ෂිතයි. මට කවුරු හරි ඉන්නවා කියන හැඟීම ඇති වෙනවා. එතකොට මගේ අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වන කෙනෙක් නෑ. මාව කවුරුත් වැදගත් කියලා හිතන්නේ. මේ ලෝකේ ආරක්ෂිත තැනක් නෙවෙයි. හැම වෙලේම මම මාව බලාගන්න මම මොකක් හරි කරන්න ඕන. මේ ලෝකේ මට වටිනාකමක් තියෙන ලෝකයක් නෙවෙයි. මම විශ්වාස කළ යුතු තැනක් නෙවෙයි කියන මනෝභාවයක් තමයි එතකොට බ්‍රේන් එක තුල හැදෙන්නේ. එතකොට අපි කියනවා එහෙම පරිසරවල ඉන්න දරුවෝගේ බ්‍රේන් එක හැම වෙලේම අර සර්වයිවල් මෝඩ් එකට යනවා. ඉස්සෙල්ලා කතා කරපු මේ good enough parenting වල ඔයා කියපු එකක් තමයි මේ කොහොමද දරුවෙක්ව ආරක්ෂිත කරන්න, ආරක්ෂිත බව ගැන හැඟීමක් තියෙන එක දරුවෙකුට වැදගත්. අනිත් එක තමයි ස්ථාවර ගතියක් තියෙන්න ඕනේ, predictable ගතියක් තියෙන්න ඕනේ කියන්නේ. ඒකත් පුංචි කාලේ ඉඳලම වැඩි දියුණු කරන්න ඕනේ, අම්මලා පුරුදු වෙන්න ඕනේ, දරුවන්ට පුරුදු කරන්න ඕනේ දේවල් නේද? මොකද දැන් මේ සේෆ්ටි නැත්තම් ආරක්ෂාව එහෙම නැත්තම් මේ ආරක්ෂිත භාවය කියන එක අපි අද කාලේ අපි ඒකට වැඩි අවධානය යොමු කරේ නැතුණාට මේක ඇත්තටම අපේ මූලික අවශ්‍යතාවලින් එකක්. දැන් උදාහරණයක් විදිහට අපි දැන් වැඩිහිටියෙක් විදිහට අපි හිතමු අපි නොදන්නම පරිසරයකට ගියොතින් අපි ඉස්සෙල්ලා මෙතන බලන්නේ චුට්ටක් බහැපු ගමන් අපිට තේරෙන්නේ නැහැ උනට අපි වටපිට පොඩ්ඩක් ස්කෑන් කරලා බලලා මම ආරක්ෂිතයිද කියන කන්සෙප්ට් එක අපි දාගන්නවා ඔළුවට. අපිට ඒක ඉබේම වෙනවා ඔටෝමැටිකලි. ඒක දාගත්තට පස්සේ තමයි ඊට පස්සේ එතනින් එහාට ඉතිරි දේවල් ප්ලෑන් කරලා හිතලා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කන්සෙප්ට් එකම තමයි දරුවෙකුට. දැන් දරුවෙක් ඉපදෙනකොට අපි චූටිම දරුවෙක් බිහි වෙච්ච ගමන් දරුවට අර අපිට පරිණාමයෙන්ම දෙනම ප්‍රතීකවක් කියලා දෙයක්. ඒ කියන්නේ දරුවට පුළුවන් තිගැස්මක් ඇති වෙච්ච ගමන් අපි කියන්නේ අපේ නර්වස් සිස්ටම් එක, ස්නායු සිස්ටම් එක ගොඩක් දේවල් කරන්න බැරි වුණාට ඉපදුනාට අම්මගේ තනකුඩුව ගෑවෙනකොට කටහරවලා කිරි ටික බොන්න අවශ්‍ය කරන රිෆ්ලෙක්ස් එක ප්‍රතික්‍රියාව එක තමයි ළමයාව එළියට බිහි කරන්නේ. ඒ වගේම ඒ වගේ අර සර්වයිව් වෙන්න අවශ්‍ය පුංචිම රිෆ්ලෙක්සස් ටික දීලා තමයි දරුවෙක් බිහි වෙන්නේ. ඊට පස්සේ තමයි දරුවගේ මොළේ ස්නායු අතර සම්බන්ධතාවය ඇති වෙලා අනිත් දේවල් ඉගෙන ගන්න. එතකොට මේ හැම වෙලේම දරුවගේ සංවර්ධනයේදී දරුවා ආරක්ෂිත පරිසරයක ඉන්නවා කියන ඒ සේෆ්ටි කියන ෆීලිං එක ආවොත් විතරයි එතනින් එහාට මොලේ අනිත් දේවල් ඉගෙන ගන්න, එක්ස්ප්ලෝර් කරන්න, අලුත් අත්දැකීම් වලට යන්න මොලේ අවකාශය හදාගන්න, ඉඩ හදාගන්න අර ෆීලිං එක ආවොත් විතරයි. ඉතින් දැන් පොඩි කාලේ දරුවෙකුට මේ ෆීලිං එක තමන් ආරක්ෂිතයි කියන හැඟීම ලබා දෙන්න දෙමාපියන්ට ලොකු යුතුයකමක් සහ කළ යුතු දේවල් ටිකක් තියෙනවා. අපි ඇත්තට මේක ස්වාභාවිකම කරනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම අපි දරුවෙක් කිරි දෙන එක, දරුවව නිසි වෙලාවට රෙගියුලර්ලි නිින්දට යවන එක, ඊළඟට යාව අර බොහොම පරිස්සමෙන් ජෙන්ට්ලි යාට හානියක් වෙන්නේ නැති වෙන්න, රිදෙන්නේ නැති වෙන්න වඩාගෙන තුරුල් කරන එක, අඬනකොට ළඟට අරගෙන පපුවට තියාගෙන කම්ෆර්ට් කරන එක. එතකොට අපි එක ප්‍රධාන රැක බලා ගන්න එක ඉඳගෙන අපි ගොඩක් වෙලාවට අම්මා තමයි එහෙම වෙන්නේ. එහෙම නැත්තම් තාත්තට වෙන්න පුළුවන්, ආච්චිට වෙන්න පුළුවන්. අර එක්කෙනෙක් හැම වෙලේම ළඟ ඉඳගෙන ඉන්නවා කියලා දැනෙන්න දෙන එක මේ හැම දේ තුලින්ම. ඒ වගේම බබා චූටි කාලේ අඬනකොට ටක් ගාලා ගිහිල්ලා නලවලා බඩගිනි වෙලාද, චූ දාලාද නැත්තම් බඩේ අමාරුවක් ඇවිල්ලාද කියලා ළඟට ගිහිල්ලා ඇයි පැටියෝ කියලා අහලා ඒ නලවන මේ හැම දෙයින්ම තමයි දරුවා චුටි තේරුම් ගන්නේ මම සේෆ්, මම ආරක්ෂිතයි. මට කවුරු හරි ඉන්නවා කියන හැඟීම ඇති වෙනවා. එතකොට මේක අපි කියනවා මේ අර චූටි කාලේ මේ අම්මලා තාත්තලා කරන මේ රෙගියුලර් වැඩවලින් දරුවා විශ්වාසයක් ගොඩනගා ගන්න ඔයාගේ මොළයේ මට
ආරක්ෂිත වටපිටාවක් ආරක්ෂිත පරිසරයක් තියෙනවා මං වෙනුවෙන්ම කවුරු හරි ඉන්නවා කියලා මේක අපි කියනවා ඇටැච්මන්ට් එකක් හැදෙනවා කියලා දරුවෙක් තුල. අර මේ ඒක ඒ දරුවටයි ඒ අම්මට හෝ තාත්තට හෝ ඒ ප්‍රධාන රැක බලා ගන්නටයි ගැළපෙන හොඳ පදමකට මේක හැදෙනවා දරුවගේ අවශ්‍යතාවය සහ අම්මගේ ප්‍රතිචාරات එක්ක මේ ඇටැච්මන්ට් එක එහෙම නැත්නම් මේ බන්ධනය හැදෙනවා මේක හැදෙන්න සාමාන්‍ය මාස 6ක් 7ක් විතර යනවා. දැන් මේ ඇටැච්මන්ට් එක හැදුනට පස්සේ තමයි අපි කියනවා මෙතන සර්කල් ඔෆ් සිකියුරිටි නැත්නම් ආරක්ෂිත කවයක් නිර්මාණය වෙනවා කියලා. එතකොට දරුවට හොඳ සිකියුර් ඇටැච්මන්ට් එකකට පුද්ගලයෙක් ඉන්නකොට අපි අම්මා කියමුකෝ. අම්මා ඉන්නකොට දරුවගේ මොලේ තේරුම් ගන්නවා මම හරි ආරක්ෂිතයි අම්මා ගාව මට මං වෙනුවෙන්ම කෙනෙක් ඉන්නවා. එහෙනම් මට බය නැතුව දුවලා ගිහිල්ලා ලෝකේ බලලා අලුත් දේවල් ඉගෙනගෙන මට එන්න පුළුවන් කියන විශ්වාසය මොලේට ඇති වෙනවා. ඒ වගේම ඒ එළියට ගිහිල්ලා කරදරයක් වුණොත් මට ආපහු දුවගෙන එන්න මට ආරක්ෂිත අභය භූමියක් සේෆ් හේවන් එකක් මගේ අම්මා ගාව තියෙනවා කියන ඒ විශ්වාසයත් දරුවට ඇති වෙනවා. මෙන්න මේ සර්කල් ඔෆ් සිකියුරිටි මේ ආරක්ෂිත කවේ නිර්මාණය වුණාම තමයි මොලයෙන් ටික එක්ස්ප්ලෝර් කරලා පරිසරයට ගිහිල්ලා දේවල් ඉගෙනගෙන මොලේ සංවර්ධනය වෙන පටන් ගන්න මේ බේස් එක හැදුනොත් විතරයි. ඉතින් මේ ආරක්ෂිත බේස් එකයි වැරදුනහම එන්න පුළුවන් අභය භූමියයි නිර්මාණය කළ දෙන එක දෙමව්පියන්ගේ විශාල වගකීමක්. ඉතින් ඒකයි මේ ඒක කරන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්නවා. ඒක කරන්න මං හිතන්නේ අර මුලදිම පටන් ගන්නකොට තියෙනවනේ ළමයා අඬනකොට මේ ළමයාට ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ ඒකට කියලා. ඉස්සර මගේ පුතා පොඩි කාලේ තිබුණා cry it out method කියලා එකක්. ඒගොල්ලෝ එතකොට ඔය පිට රටවල් වල අය කිව්වේ ළමයාට අඬන්න දෙන්න. නැත්තම් අඬන්න හැමතිස්සෙම අඬනකොටම ගත්තොත් එහෙම අඬනකොටම වඩා ගත්තොත් එයා පුරුදු වෙයි අඬනකොට වඩා ගන්න එකට කියලා. ඉතින් මමත් දළුවා ඒක ලේසියිනේ. ඉතින් එතකොට හොඳයිද කියලා. හැබැයි මගේ අම්මා කිව්වා පිස්සුද ළමයෝ දරුවෙකුට ඉස්සෙල්ලාම දෙන්න ඕනේ ආරක්ෂාව. එයා අඬනකොට එයාව බලා ගන්න පුරුදු වෙන්න ඕනේ කියලා. ඉතින් අපේ මං හිතන්නේ සංස්කෘතියෙන් වෙන්නේ දරුවට ප්‍රමුඛත්වය දීලා දරුවගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙන්න එක අම්මලා කරනවා නේද? එතකොට ඒකෙන් හැදෙන ආරක්ෂාව තමයි ළමයාගේ කැරක්ටර් එකේම බේස් එක වෙන්නේ මං හිතන්නේ. අනිවාර්යයෙන්ම. දැන් ඕක වෙන්නේ චූටි කාලේ ළමයා කමියුනිකේට් කරන එයාගේ අවශ්‍යතාවය පෙන්වන විදිහනේ අඬන එක. දරුවට අවශ්‍යතාවයක් තියෙනවා දරුවා අඬනවා. එතකොට අර ප්‍රතිචාරාත්මක රැක බලාගන්නේ මූලික රැක බලාගන්නේ කිටියොතින් දරුවා අඬනකොට එයා ඇවිල්ලා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා. ඉෂ්ට කරනකොට දරුවගේ මොලේට යන පණිවිඩය තමයි මගේ අවශ්‍යතාවය මගේ රැක බලා ගන්න එක්කෙනාට තේරෙනවා අම්මට හෝ තාත්තට හෝ ඒ අදාළ පුද්ගලයාට තේරෙනවා මම අවශ්‍යතාවය ප්‍රකාශ කරාම මගේ රැක බලා ගන්න ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරනවා ඒ කියන්නේ මම වටින පුද්ගලෙක් මට ලෝකේ ආදරෙයි මේ ලෝකේ හරි හොඳ තැනක් මට බය නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කියලා ලෝකෙට ආදරය කරන ලෝකෙට විශ්වාසය ලෝකයේ පිළිබඳ විශ්වාසයක් තියෙන මානසික තත්වයක් ඒ දරුවගේ මොලේ ටික ඇති වෙනවා. එතකොට අපි මේක කියනවා මේ ආරක්ෂිත ඒ කියන්නේ ලෝකය ගැන පොසිටිව්ලි බලන්න පුළුවන් දරුවෙක් හැදෙනවා. හැබැයි දැන් මේකේ අනිත් පැත්ත බැලුවොත් දරුවා අඬනවා. දරුවට අවශ්‍යතාවයක් තියෙනවා. කවුරුත් දරුවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්නේ නැහැ. දරුවා දිගින් දිගටම අඬනවා. එතකොට එයා තුළ අවිශ්වාසයක් ඇති වෙනවා. මගේ අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වන කෙනෙක් නෑ මාව කවුරුත් වැදගත් කියලා හිතන්නේ මේ ලෝකේ ආරක්ෂිත තැනක් නෙවෙයි හැම වෙලෙම මම මාව බලා ගන්න මම මොකක් හරි කරන්න ඕන මේ ලෝකේ මට වටිනාකමක් තියෙන ලෝකයක් නෙවෙයි මම විශ්වාස කළ යුතු තැනක් නෙවෙයි කියන මනෝභාවයක් තමයි එතකොට බ්‍රේන් එක තුල හැදෙන්නේ. එතකොට අපි කියනවා එහෙම පරිසරවල ඉන්න දරුවෝන්ගේ බ්‍රේන් එක හැම වෙලෙම අර සර්වයිවල් මෝඩ් එකට යනවා. මට කොයි වෙලේ අනතුරක් වෙයිද මේක විශ්වාස කරන්න බෑ මම හැම වෙලෙම මගේ බ්‍රේන් එක ඇලර්ට් වෙලා තියෙන්නේ සර්වයිවල් ආරක්ෂාව සඳහා. එතෙන්ට තමයි බ්‍රේන් එක ටියුන් වෙන්නේ. ඉතින් එහෙම වුණාම එතනින් එහාට සර්වයිවල් මෝඩ් එකක ඉන්නකොට අපිට එතනින් එහාට අර මම අර සර්කල් ඔෆ් සිකියුරිටි එකේ කිව්වා වගේ එතනින් එහාට මොලෙන් කරන්න පුළුවන් අනිත් ලොකු වැඩ ටික. අලුතෙන් දේවල් ඉගෙන ගන්න එක, අලුත් නිර්මාණ හිතන එක, දේවල් කල්පනා කරලා බලන එක, අලුත් තර්කන හැකියාවන් අර ලෝකෙ ලස්සන දකින ලොකු වැඩ ටික කරන්න බැරි වෙනවා අර සර්වයිවල් මෝඩ් එකේ ඉන්න කෙනෙකුට. එතකොට ඕකේ ප්‍රශ්න අපි දකින්නේ ඒ වගේ තත්ත්වයක් තියෙන දරුවෙකුගේ ගැටලුව අපි දකින්නේ මේ දරුවා පාසලට ගියහම.
ඉගෙන ගැනීමේදී සම්බන්ධ වෙන්න බෑ, යාළුවෙක් එකතු වෙන්න බෑ, ටීචර්ස් ලයික් ගනුදෙනු කරගන්න බෑ. මේ ප්‍රශ්න ටික ඒ දරුවට එනවා පසු කාලීන. ඉතින් ඒක නිසා මේ අපි අර පොඩි කාලේ ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරනවා කියන්නේ අපි ඒ දරුවට හොඳට සංවර්ධනය වෙන්න පුළුවන් මොලයක් ඇති කරලා දෙන්න උත්සාහ කරනවා. දැන් මේකේ තවත් කන්සෙප්ට් එකක් තියෙනවා. දැන් අර වගේ සර්වයිවල් මෝඩ් එකට ගියාම දිගින් දිගටම මේ දරුවෝ මේ තදබල ආතතියක ඉන්නකොට එයා වෙනුවෙන් කවුරුත් මේ ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන්නේ නැති වෙනකොට එයා දිගින් දිගට අපි මේකට කියනවා ටොක්සික් ස්ට්‍රෙස් එකකට යනවා කියලා. ඒ කියන්නේ උග්‍ර විෂ ආතති තත්වයකට මොලේපත් වෙනවා ටොක්සික් ස්ට්‍රෙස් එකකට. දැන් ඒ වගේ එන්වයරන්මන්ට් එකකදී ශ්‍රාවය වෙන හෝමෝන සහ ඒ ක්‍රියාකාරීත්වය නිසා ඒක මොලේ ස්නායු අතර සම්බන්ධතා ඇතිවීම පවා අඩාල කරනවා. එතකොට ඒක ඔය පොඩි කාලේ මුල් අවුරුදු 2-3 ඔය වෙන වැඩේ නිසා වැඩිහිටි මොලේ ස්නායු සම්බන්ධතා අතර ප්‍රශ්න ඇති වෙන තරමටම හානිදායක වෙනවා. අපි පස්සේ එපිසෝඩ් එකක කතා කරමු මේ මොලේ ස්නායු සම්බන්ධතා ඇති වෙන්නේ කොහොමද, එතන තියෙන විද්‍යාත්මක පදනම මොකක්ද කියන එක. හැබැයි මේ මුල් අවුරුදු 3 විශේෂයෙන්ම දෙමාපියන්ට මේ ආරක්ෂිත පරිසරයක් දී ගන්න බැරි වුණොත් දරුවට ඒ බලපෑම මුළු ජීවිත කාලෙටම එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර හරිම වැදගත් අපේ ක්‍රියාකාරකම් අපි ගෙදර හදන පරිසරයෙන් දරුවා වෙනුවෙන් කරන දේවල් තුලදී මේ ආරක්ෂිතයි කියන හැඟීම දරුවා තුළ ඇති කරන්නේ කොහොමද කියන එක. එතකොට ඕකත් එක්කම සම්බන්ධ ඩොමෙස්ටික් වයලන්ස් ගැනත් කතා කරන්න. දරුවෙකුට කොහොමද බලපාන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි ගොඩක් දකින දෙයක් තමයි ගෙදර ප්‍රචණ්ඩත්වයේ තියෙනවා නම් තමන් ඉන්න පරිසරයේ ප්‍රචණ්ඩත්වයේ තියෙනවා නම් ගෙදර ඇතුලේ විතරක් නෙවෙයි ඒ වගේම ඔය අපි ප්‍රචණ්ඩ යුද්ධමය පරිසරවලදී දරුවෝ ඒවට එක්ස්පෝස් වුණාම පොඩි කාලෙදී ඒක දරුවාගේ මොලේ සංවර්ධනයට ස්නායු අතර සම්බන්ධතා ඇතිවීමට පවා විශාල ඍණාත්මක බලපෑමක් ඇති වෙනවා. ඉතින් අපි හොඳ රටට දැයට වැඩදායි දරුවෙක් හදාගන්න ඕන නම් ඩොමෙස්ටික් වයලන්ස් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය තියෙන තැනක හරි අමාරුයි ඒ දේ කරන්න. ඉතින් අපි දෙමාපිය භාවය ගැන හිතනවා නම් අපි ඒ දේවලුත් ඇඩ්‍රස් කරන්න ඕන. අපි කොහොමද ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසරයක්, ආරක්ෂිත පරිසරයක් අපේ නිවස තුල දරුවා වෙනුවෙන් නිර්මාණය කරන්නේ. අර එතෙන්දි 100%ක් බැරි වෙන්න පුළුවන්. ඒක කමක් නැහැ. අපි කතා කරන්නේ good enough parenting නේ. හැබැයි 75%ක්වත් අවස්ථාවල අපි එහෙම නිර්මාණය කරගන්නේ කොහොමද? දැන් අර අපි කලින් කිව්වා වගේ අඬන හැම වෙලේම ටක් ගාලා දුවගෙන ඇවිල්ලා ප්‍රතිචාර දක්වන්න බැරි වෙයි. මොකද අපිට සමහර වෙලාවට එහෙම කරගන්න බැරි වෙන වෙලාවල් එනවනේ. ඒක කමක් නැහැ. හැබැයි අඬන 80%ක් 75ක් වෙලාවකවත් අපි දරුවට නිසි ප්‍රතිචාරය දක්වලා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරලා දෙනවා නම් ඒ ඇති දරුවට තමන් ආරක්ෂිතයි කියන හැඟීම දැනගන්න. දැන් ඔය ආරක්ෂිතයි කියලා කියනකොට ෆිසිකල් ආරක්ෂාව විතරක් නෙවෙයි නේද අපි කතා කරන්නේ. අපි කතා කරන්න ඕනේ සේෆ්ටි එක ගැන වගේම ෆිසිකල් සේෆ්ටි වගේම ඉමෝෂනල් සේෆ්ටි එක ගැන. ඒක කොහොමද හැදෙන්නේ දරුවෙකුට? එතකොට මේක අපි මේ ඉමෝෂනල් සේෆ්ටි ඇත්තටම ඔය බුද්ධිකවයි ප්‍රශ්නේ මතු කරපු එක ඉතාම හොඳයි. දැන් චූටි කාලේ අපි අර විදිහට තමයි ගොඩක් වෙලාවට දරුවට අඬනකොට ප්‍රතිචාර දක්වන එකෙන්, ළඟට යන එකෙන්, හොඳ නිින්දක් වෙලාව රෙගියුලර් රූටින්ස් තියාගන්න එකෙන් තමයි අපි ආරක්ෂිතභාවය කියන එක දකින්නේ. චුට්ට බබා හැඟීම් තේරුම් ගන්න පටන් ගන්න අවුරුදු හැඟීම් කියන දේවල් දරුවට දැනෙන්න පටන් ගන්න සමහරෙන් අවුරුදු 2ක් වගේ යනකොට. අපි කියනෝනේ අවුරුදු 2-3 කාලය අතර තමයි මේ ළමයි හරි අමාරු කන්ට්‍රෝල් කරගන්න, කෑ ගහනවා, ටෙරිබල් ටූස් කියලා කියනවා, ටෙම්පර් ටැන්ට්‍රම්ස් එනවා කියලා කියනවා. මොකද මේ කාලේ තමයි යා චුට්ට හැඟීම් තේරුම් ගන්න. මේ හැඟීම් කියලා කිව්වහම, ඉමෝෂන්ස් කියලා කිව්වහම ඇත්තටම අපි වැඩිහිටියොත් සමහර ලාවට තේරෙන්නේ මේ ඉමෝෂන්ස් නම් කරන්නවත්. එතකොට දැන් තරහ, දුක, බය, වර්ධකාරී හැඟීම, ඉරිසියාව ඔය වගේ ගොඩක් වචන තියෙනවා. මගේත් වොකැබියුලරි එක මදිද කොහෙද හැඟීම් විස්තර කරන්න. ඉතින් මේ හැඟීම් තියෙනවා, හැඟීම් එන එක ස්වාභාවිකයි. හැබැයි මගේ අම්මා තාත්තා ඒ හැඟීම් හඳුනාගෙන ඒකට නිසි ප්‍රතිචාර දක්වනවා කියන ඒ ඉමෝෂනල් සිකියුරිටි එක, ඒ හැඟීම් සම්බන්ධ ආරක්ෂාවත් දරුවන්ට දැනෙන්න ඕන. ඉතින් ඒක දැනෙන්නත් අපි කරන්න ඕන දේවල් හැම වෙලේම හැඟීම් ඇක්නොලෙජ් කරන එක, දරුවට බය නම් පුතා ඔයාට බය හිතුණාද කියලා අහන එක තමයි අපි ඉමෝෂනල් සිකියුරිටි එක ලබා දෙන ක්‍රමේ
මොකද ළමයි කෑ ගහන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නකෝ ඔයාට ඕකවත් කරගන්න බැරිද කියලා අහන එක නෙවෙයි. එතකොට අපි හැඟීම ඇක්නොලෙජ් කරලා ඔයාට දුක හිතුණාද? ඔයාට බය හිතුණාද? අපි මොකක්ද ඒකට කරන්න ඕන කියලා කතා කරන එකෙන් දරුවා තුල හැඟීමක් දරුවාට තේරුම් ගන්නවා, මොලේ තේරුම් ගන්නවා මගේ හැඟීම් ප්‍රකාශ කරාට කමක් නැහැ. මගේ අම්මට තාත්තා ඒක තේරෙනවා. අම්මා තාත්තා ගාව මට හොඳට ඕන හැඟීමක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒක තුලින් දරුවා තීරණ ගන්නවා මට ඉමෝෂනලිත් මම මේ පරිසරය තුල සිකියුර් කියලා. මේකෙත් ටිකක් වැඩ ටිකක් තියෙනවා කරන්න. අපි ප්‍රතිචාර දක්වන විදිහෙන් තමයි දරුවෝ කෑ ගහනවා අපි කෑ ගහලා බය කරනවාද ඒගොල්ලන්ව කටවහගෙන ඉන්න කියලා කියනවාද නැත්නම් ළඟට ගිහිල්ලා උණුසුම්ව ආදරයෙන් කරුණාවෙන් කතා කරලා දරුවත් එක්ක ප්‍රශ්නේ විසඳනවාද හැඟීම ගැන කතා කරනවාද කියන එක තුලින් තමයි දරුවා මගේ ඉමෝෂන්ස් කතා කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මගේ දෙමව්පියවට නිසි ප්‍රතිචාරය දක්වනවා කියන එක තේරුම් ගන්න. and ඕක අවුරුදු 2දී 3දී ඉඳලා පටන් අරගෙන දරුවා මගේ හැඟීමක් ගිහින් මම අම්මට තාත්තට කිව්වහම ඒක මට hina වෙන එකක් නැහැ මට බනින එකක් නැහැ කියන විශ්වාසය ඇති කරගත්තොත් විතරයි නේද 10ක් 12ක් 14ක් වෙනකොටත් ආපහු තමුන්ගේ ප්‍රශ්නයක් හරි අම්මට කියන්න තාත්තට කියන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙන්නේ දරුවාට. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දරුවාට අපි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා දෙයක්ත් කතා කරනවා. ඒ කියන්නේ ඇත්තට මේක අපිට දෙමාපියන්ට විතර නෙවෙයි හැමෝටම අවශ්‍යයි. දරුවාට තමන්ගේ හැඟීම් පොඩි කාලේ ඉඳන් ඉතා නිදහසේ කතා කරලා ඒව ගැන ඒවට දක්වන ප්‍රතිචාර ගැන ප්‍රෙඩික්ටබල් ස්ථිරතාවයකින් යුතුව හිතා ගන්න පුළුවන් වුණොත් තමයි ලොකු වෙනකොට වුණත් තමන්ට ඕන දෙයක් ඇවිල්ලා අම්මට තාත්තට කියන්න පුළුවන් කියන ආරක්ෂිතභාවය ඇති වෙන්නේ. ඉතින් මේක චූටි කාලේ ඉඳන් ටික ප්‍රැක්ටිස් කරගෙන ඉන්න ඕන දෙයක්. දෙමාපිය භාවය තුළ අපි හැම වෙලෙම දරුවගේ යම්කිසි හැඟීමකට අපි කෑ ගහලා තර්ජනය කරලා යාව හියුමිලේට් කරලා අපි අපේ ගොඩක් වෙලාවට අපි මේ දේවල් කරනවා. අපෝ ඔයා කොල්ලෙක් නේද? ඇයි ඔයාට බැරි වුනේ? අඬනකොට අපි චුටි දරුවෝ පුතාලා අඬනකොට එහෙම සමහරලාට කියනවා ඔයා කොල්ලෙක් නේ. කොල්ලෝ අඬන්නේ නැහැ නේ. ඇයි ඔයා අඬන්නේ? කියලා අපි හැඟීම ඇක්නොලෙජ් කරන්නේ නැහැ. ඒ දරුවට දුක හිතෙල වෙන්න පුළුවන්. පුතා ඔයාට දුක හිතුණාද? ඔයා ඒකද අඬන්නේ කියලා අපි ඇක්නොලෙජ් කරලා ඒක කතා කරන්න. හැබැයි එහෙම අපි ඇක්නොලෙජ් කරන්නේ නැතුව ළමයාව හියුමිලේට් කරලා හැඟීම් එක්ස්ප්‍රස් කරන්න ඉඩ දෙන්නේ නැතුව ඉඳලා දරුවා තරුණ වයසට ගියහම අපිට කියන්න බෑ මාත් එක මුකුත් කියන්නේ නැහැ. ඔයා මාත් එක කිසි දෙයක් කතා කරන්නේ නැහැ. ඇයි ඔයා පැත්තකට වෙලා ඉන්නේ කියලා. ඒ කාලෙදී අපිට මේ ප්‍රශ්නෙට ඉන්න වෙන්න හරි අමාරුයි. චූටි කාලේ ඉඳන් අවුරුදු 2 3 ඒ වයසේ ඉඳන්ම තමයි මේ හැඟීම් ගැන කතා කරන්න. හැඟීම් සම්බන්ධයෙන් මගේ අම්මා තාත්තා ගාව මට ඕන එකක් කතා කරන්න පුළුවන් කියන එක ඇති කරන්න චූටි කාලේ ඉඳන් මුල් ළමාවියේ ඉඳන්ම උත්සාහ කරන්න ඕන. ඒ පුරුදු වෙන්න ඕන. අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට දරුවාගේ ළඟ ඉබේ මේ විශ්වාසය ඇති වෙයි. ඔව්. මේක අමාරු වැඩක් නෙවෙයි. පළවෙනි දේ හැඟීම් තේරුම් ගන්න ඕන. දරුවට හැඟීමට නමක් දෙන්න ඕන. සමා වෙන්න මට පොඩි කැස්සක් හැඟීම නම් කරන්න ඕන. ඒක ගැන කතා කරන්න ඕන. ගොඩක් හැඟීමෙන් දරුවා උත්සන්න වේ. කියන්නේ හැඟීම නිසා අඬන දොඩන කලබල වෙලා ඉන්න වෙලාවක ඒක කතා කරන්න බැරි වෙයි. ඒ වෙලාවට කම්ෆර්ට් එක අර ළඟට වෙලා ඔළුව අත ගාලා දරුවා සනසලා ඊට පස්සේ නිවිසනසිල්ල ඒක ගැන කතා කරලා ඒකට වචනයක් දීලා නමක් දීලා අපි කොහොමද මේ හැඟීම ආවහම ක්‍රියා කරන්න කියන ඒ ගනුදෙනුව කතන්දරේ දරුවොත් එක්ක හිමින් සැරේ ගොඩනගා ගන්න ඕන. අපි පස්සට යනකොට අපි චුට්ටක් උත්සාහ කරමු මේක ප්‍රැක්ටිකලි කොහොමද වෙන්නේ කියන එක වඩා හොඳට පැහැදිලි කරන්න. නමුත් සරලව හිතන්න තියෙන්නේ අපි හැම වෙලේම දරුවන්ට ආරක්ෂිත පරිසරයක් හදලා දෙන්න. දරුවට සේෆ් මගේ එන්වයරන්මන්ට් එකේ මම ආරක්ෂිතයි. මගේ අම්මා තාත්තා ගාව මම ආරක්ෂිතයි කියන හැඟීම දෙන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න. එතකොට ඔයාගේ දරුවට ඒ ආරක්ෂිතයි කියන හැඟීම දෙන්න විදිහ නෙවෙයි වෙන්න පුළුවන්. මම මගේ දරුවගේ මගේ පරිසරයේදී දෙන්නේ. එක එක්කෙනාට ආවේනික ක්‍රම තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි දරුවට තේරෙනවා නම් මගේ අම්මයි තාත්තයි මගේ ගෙදර පරිසරයේ මම ආරක්ෂිතයි. මට බය නෑ. මගේ ආරක්ෂිත කවය හොඳට වැඩ කරනවා කියලා. එතනින් එහාට දරුවන්ගේ මොලේ ඉතා ශීඝ්‍ර සංවර්ධනයකට යනවා.